යෝ ගයිස් මොකද වෙන්නේ? Facebook එකේ කිව්ව විදියට අද බිරියානියක් කන්න යන්න. බිරියානි අරන් තියෙන්නේ. මේ තියෙන්නේ බිරියානි. ඇතුළ දකිත් තින්න රහ පාටට තිබ්බා. දැන් කන්න යන්න. ගෙදර ගිහලා කාලා බලමු. අපි බලමු මේකට මොනවද හම්බෙලා තියෙන්නේ. මේකේ තිබ්බ හැඳි දෙකක්. ඒ වගේම තියෙනවා තිබ්බ අපිට හම්බෙලා වෙට් ටිෂු දෙකක්. ඒක ඇත්තරම ගත්තොත් වෙනම හම්බෙලා තියෙනවා බත් එකක්. මේකේ තමයි තියෙන්නේ මේ චිකන් ලෙග් පීස් එකයි මෙතන ඔයාලට පේන ඇති බිත්තරයක් තියෙනවා. හොඳ පෝෂණයක් තියෙනවා. 880ට වටින්න තියෙනවා. 880ක් කියන්නේ ලංකාවෙන් 1600 700ක වගේ මේ මුදලක්. 1600 700ට බැලුවොත් මේ ගානින් නම් පාඩු නෑ. හැබැයි ලංකාවෙන් බැලුවොත් නම් පොඩ්ඩක් නේ. අපි මේක ඕපන් කරලා බලමු. ඇත්තටම තව වටින දෙයක් කියන්න ඕනේ. මට මගේ යාළුවෝ තුන් දෙනෙක් තමයි කිව්වේ මේ කඩේට ගිහලා මේකේ බිරියානි එක මාර රහයි කියලා. එයාලා ජපානයේ ඇවිල්ලා කාපු රහම් බිරියානි වලින් එකක් කියලා කිව්වා. හොඳ සර්විස් එකක් තිබ්බා කියලා කිව්වා. කඩේ ඇතුලේ කනවා. කන්න කලින් තව දෙයක් කිව්වොත් එහෙම මේක ඇත්තටම ළඟ තියන් ඉන්න අමාරුයි සෝදනකොට. කන්න කලින් තව එක දෙයක් කිව්වොත් එහෙම මේක නේපාල් කඩයක්. මේ නේපාල් කඩේ උයන්නේ හැබැයි ලංකාවේ යගෙන. අද එයාලා ගාව බිරියානි දාන පැක් එක ඉවරලා කිව්වා. මං කියලා කේසින් එක. ඒක ඉවරලා කියලා එයාලා මට දාලා දුන්නේ නැත මේකට. මේක කන්න පොඩ්ඩක් අමාරුයි. මම මේක පිඟානකට දාන් එන්න. ඔක්කොම පෝෂන් එක දාන්න නැතුව මම මේක විතරයි දාන්නේ. අද බලමු කොච්චර පෝෂන් නැත්තේද කන්න පුළුවන් වෙන්නේ කියලා. මං අරගෙන ප්ලේට් එකකට දාන ඇවිල්ලා තියෙන්නේ. ඉතින් මේකේ තියෙනවා ලොකු ලෙග් පීස් එකක්. එතකොට එග් එකක්, තමගෝ එකක්. එතකොට තව තිබ්බ ලුණු සම්බෝලයක් කා එකක්. තව කෑවේ නෑ. කාලා බලමු. මේක මං කන හින්දා මං ග්ලව්ස් දාගත්තවත් හැන්දක් පාවිච්චි කරන්නේ නෑ. මොකද මේ ලෙග් පීස් එකයි බිත්තරයි හැන්දෙන් කන්න බෑ. ඉතින් අපි කාලා බලමු කොහොමද කියලා. ඇත්තටම කිව්වොත් එimhe මේක රහයි. මෙන්න මේ මං කිව්වා නියන සම්බල් එකේ ගෝවාද වන්ද මොකරි මේ සම්බල් එක එක මාරයක දාගන අනාගන කෑවා මහා ටෙස්ටක් කෙනවා. ඇත්තම කිව්වොත් මේ මරයි මේ ලෙක් පිස්සගේම තුන පහ හොඳට මේ ඇතුළට කාවිදිලා හොඳ රසටන තියෙනවා. එතකොට තව බත් එක්කුත් එහෙම පිටිම තියෙනවා. මේක ලොකු පෝෂණයක් ඇත්තනවා. මම මේකට මං ළඟ තිබ්බ ටෝස්ටියක් දාලා කාලා බලන්න යන්න. දාලා කාලා බලමු. ටෙස්ට් එක මේ මරු සුපිරි. මේ මාරයි. ඇත්තම කිව්වොත් එහෙම මේ මම දැන් අර තිබ්බ බත් ටික කාලා ඉවරයි. හැබැයි තව කන්න පුළුවන්. ඒ කන්න ඒක මාරයි. ඇත්තම කිව්වොත් මාත් මේ ඇවිල්ලා කාපු රසම් බුරියානි වෙන්න පුළුවන්. මේක මොකද මේ අනිත් කඩවල වලින් මම කාලා තිබ්බට ඒ වගේ මේ චිකන් බිරියානි කිව්වට චිකන් ඒකට මික්ස් කරලා තිබ්බ රයිස් එකට. හැබැයි මේකේ ලෙක් පීස් එකක් වෙනම දෙන එක සෑහෙන වටිනවා. අපි ඉතුරු රයිස් එකක් දාගමු. හරි ඒක දාගත්තාම මේ ඒකේ පොඩ්ඩක් රයිස් එක පොඩ්ඩක් වැඩිපුර තියෙනවා. අපිට අයියක් දෙමු කන්න පුළුවන් ද කියලා. ඇත්තරම මේ බිරියානි ඇත්තට මාර රහයි.
ඒ කිරන්න මාත් එක ඇත්තරම 10න් 9ක් දෙන්න පුළුවන් මා රහයි මත් කලින් කාදිනට මා රහයි එහෙනම් අපි අලුත් වීඩියෝ එකකින් හම්බෙමු